කරුණා ස්වඳ තවරාලු අද පියුමේ මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිත් පෙරලෙසමා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද හම්නේ කාටද මම අම්මේ. මොරටුව කියන්නේ ශ්‍රී ලංකාවේ කලා කෙතට ජේෂ්ඨයින් ශ්‍රේෂ්ඨයින් විශිෂ්ටයෙන් බිහි කරපු නගරයක්. අද කලාබර මොරටුවෙන් අපි සිහි කරන්නේ මොරටුවෙන් බිහි වුණ ලංකාවේ වේගරිත්මේ රජු නිහාල් නෙල්සන්. ආරම්භයේ සිටම තමන්ගේ ජනප්‍රියත්වය එකම තලයක රඳවාගෙන සිටපු මොරටුවේ හදවතේ ගායකයා තමයි නිහාල් නෙල්සන් කියන්නේ. අද අපේ කතා බහ එතුමාගේ ආදරණීය පුත් තරංග නෙල්සන් සමග. ආයිබෝන්. අපි කවුරුත් දන්නවා නිහාල් නෙල්සන් කියන්නේ අතිශය සොඳුරු ප්‍රතිපත්තිගරුක ගායන ශිල්පියෙක් කියලා. හැබැයි වේදිකාවේ පිටුපස තාත්තා කෙනෙක් විදියට තරංගට කොහොමද නිහාල් නෙල්සන් මහත්තයා දැනෙන්නේ? තාත්තා කෙනෙක් විදිහට ඉතින් තාත්තගෙන් එන්න ඕනේ යුතුකම් ඔක්කොම ඉස්ස කරලා තියෙනවා. ඒ හැමදේම කරලා තියෙන අඩුවක් නැතුව අර කිව්වාගේ ඉතින් ප්‍රතිපත්තිය කියන දේ යාගේ ජොබ් එකේදී ආයේ තියෙනවා. ආයේ කිසිම වෙනසක් නැහැ. කිව්වොත් කිව්වා තමයි. ආගිවොත් ආගිවෝ බෑ කිව්වා කරනවා කිව්වොත් කෙරුවා. එලින් කරන්නේ නැහැ කිව්වොත් කරන්නේ නැහැ එච්චරයි. ඉතින් පෞද්ගලික ජීවිතේ ඉතින් කතා කරලා ඕන දේ බේර ගන්න පුළුවන්. මේ තාත්තට මේ හරි නෑ ඊ හරි ඔයගොල්ලෝ කතා කරන දේ එහෙම කොහොම හරි කියලා පුළුවන්. හැබැයි අර ජොබ් එකේ කිව්වා වගේ කිව්වොත් කිව්වා තමයි. නිහාල් නෙල්සන්ගේ පුතා කියන එක ඒ ගෞරවය කොහොමද තරංගට පොඩි කාලේ ඉඳලා දැනුනේ? පොඩි කාලේ මුල කියන්නේ තේරෙනවා ඉතින්දලා නේ. ඒකට දැනෙන්නේ දැන් මේ තාත්තම්සම ගායකයෙක් මෙහෙමයි කියලා. එතකොට ආඩම්බරයි ඉතින් තාත්තා මේ වගේ කෙනෙක් නේද කියලා. මොකද මිනිස්සු තලගෙන අපේ ඇහෙන්න මිනිස්සු ආදරය කරනවා. ඇවිල්ලා දැන් පොරට හරි ගියත් අපිත් එක්ක පන්සල් ගියත් අම්මයි මායක තාත්තා පන්සල් ගියත් ඉතින් මිනිස්සු ඇවිල්ලා ඔරක් වෙලාවට කතා කරනවා. ආයෙ කොතනට ගියත් එහෙමයි. එතකොට ඉතින් තාත්තට මෙච්චර මිනිස්සු ආදරේ නේද කියලා ඉතින් මේ පොඩි කාලේ ආඩම්බරයි කියන එක තේරෙන්නේ නැහැ. උනාට තාත්තට මිනිස්සු ආදරේ නේද කියලා දැනුණාම මේ හරි සන්තෝෂයි. පාසලේ මිත්‍රය අතරත් ඒ පිළිගැනීම තිබුණා. ඔව් හැමෝම දන්නවනේ. මොකද තාත්තා තමයි මාව පාගලට එක්කන් යන්නේ, ගෙදර එක්කන් එන්නේ. ඒ වැඩේ අවුරුදු 13ක් තිස්සේ තාත්තා තමයි ඉදිරිම කරේ. ඒතකොට හැමෝම අඳුරනවා. හැමෝම දන්නවා කායි රූටා කියලා. ඉතින් ඒ ආදරේ මටත් ඒ විදිහින් තිබ්බ හැමෝගෙම. ලංකාවේ වේගරිත්ම රජු විදියට සැලකුණු තාත්තගේ කැමැතිම ගීතය මොකද තරංග? ඒ මම තාත්තගේ කැමති ගීතය. තාත්තගේ මම හැම ගීතයකටම කැමතියි. ඒක විශේෂයක් නෑ. හැම ගීතයකටම තාත්තගේ කැමතියි. අපි කැමති තරංග එහනින් අහන්න එක ගීතයක්. ඔව් එහෙනම් කියන්නම් මේ තාත්තගේ මුල්ම ගීතය එකටක් කියන්න. මොකද මේ ගීතෙන් තමයි ගමේ අය, රටේ අය, ලේකේ අය ඔක්කොම දැනගත්තේ තාත්තා. ඒ නිසා ඒ ගීතෙන් කොටසක් කියන්න. ලස්සනට පිපුණ වන මල්ගල් පීරන දියවැල් මම ආස කරන මැණික් කැටේනිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල්. ඒලා මුල්ම ගීතේ. මේ ගීතේ ආරම්භය මොන වගේද? ඔව් මේ ගීතේ ආරම්භය කියන්නේ මෙහෙමයි. ඕක තාත්තා මොරටු විද්‍යාලේ පොළෙන කාලේ එළිම මොරටු විද්‍යාලේ කරේ ඒ ගෙවල් ළඟ පොළේ තමයි ගිහලා තියෙන පාත්‍රෙට. එතකොට ඒ කාලේ කියන්නේ නිර්දෝෂී මාරිය පාඨශාලාව. දැන් එනවා. ඊට පස්සේ මොරටු විද්‍යාලෙට ගිහිල්ලා ඉතින් මොරටු විද්‍යාලේ ඉන්න කාලේ සාහිත්‍ය සංගම් සින්දු කියනකොට තාත්තා තමයි දාන කිසිදෙස කියන්න. ඒක කියන්න පුළුවන් කියලා දන්නවා. එතකොට තියා ඒ කාලේ ඉඳන්ම හදාගෙන ලියන ඒවා කියන ඒවා එහෙම කරලා තියෙනවානේ. එතකොට තාත්තා හදාගෙන සින්දුවක් කියලා තියෙනවා. තාත්තම තනුවක් දාලා වචන ටිකක් දාලා. ඉතින් ඔය ගීතේ ගායනා කරලා තියෙනවා මොරටු මුල්ලේ තාත්තගේ යාළුවෙක්ගේ වෙඩින් එකේ. ඉතින් එදාගේ වෙඩින් එකේ ඒ සින්දුව කියනකොට ඒක දැකලා ඔතනට සංගීත සපයන්න අපේ ඒ කරේ මහත්මයා තාත්තට කියලා තියෙනවා මේ ලස්සන සින්දුවක් නේ ලස්සනට කියනවානේ මේ කොල්ලෝ උඹට පුළුවන් නම් වරෙන් කියලා මේ බම්බල පිටියේ තැනක් කියලා තියෙනවා. මම හිතන්නේ යාගේ ගෙදර වෙන්න ඕන. ෆස්ට් එතනට එන්න කියලා පස්සේ තාත්තා එතනට ගියාම එතන ඉඳලා තියෙනවා. ඉතින් ඒ කරේ මාක එතකොට වක්කාමි මාත ඒ වගේ කාලේ හිටපු දැනන්තු ගොඩක් ඉඳලා තියෙනවා.
පස්සේ එතනින් තාත්තව ගෙනිල්ලා තියෙනවා විජේ කරුණ මහත්මයා ආර්ය චන්ද්‍රසේන මහත්මයා ගාවට. පස්සේ ඉතින් ආර්ය චන්ද්‍රසේන මහත්මයා තමයි දැන් ඔය ඕගොල්ලෝ අහන ගීතේ සංගීතයේ විදිහට තපයලා ඊට පස්සේ වචන වෙනස් කරලා තව තරත් මුනිසිංහ මහත්මයා කියන්නේ තාත්තගේ හොඳම යාළුවෙක් ඒ කාලේ නම් ඉන්න මොකද තාත්තා තමයි සරත් මුනිසිංහ මහත්මයාගේ දෙවෙනි වනමාලේ විදිහට කියලා දෙන විතර යාළුකමක් හේදෙන්නේ කියලා. ඉතින් ගීතයත් ඒ විදිහට රචනා කරලා හදලා මේ ඒ ගායනා කරපු ගීතය තමයි පස්සේ මුලින්ම ගුවන්විදුලි ප්‍රචාරය වෙලා තියෙන්නේ හැබැයි 63 මාර්තු මාසේ 31 වෙනිදා තමයි. එතකොට මේ මියුසික් වෙනස් එකේ. මොකද ඒ සංගීතය කරලා ඒ තටි එලි දක්වන්න ඉස්සෙල්ලා තමයි ඒක කරලා තිබ්බේ. පස්සේ තමයි අර ඇත්ත මං හිතන්නේ 5-6 වගේ තමයි ඔය දැන් අහන ගීතය ඒ විදිහට මියුසික් වෙලා තියෙනවා. අර කලින් ගුවන්විදුලි මුල්ම ගීතය තියෙනවා ඒක වෙනස් මියුසික්. ඉතින් එදා කරාත්න බේසේකර මහත්මයා තමයි වැඩසටහන කරලා තියෙන වෙළඳ වැඩසටහනක් ගුවන්විදුලි දෙලසේවේ. දෙලසේවේ කියන්නේ කාලේ නම වෙනස් ඇති හොඳ. මේ ඉතින් ඒකෙදි හඳුන්වලා දීලා තියෙන්නේ මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. සාමාන්‍යයෙන් මල් වෙඩි කියන්නේ පත්තු වෙලා නිගලා යනවා. ඒත් මේ එළිය සදාකාලිකව රැඳිලා තියෙයි කියලා. ඒක අදටත් ඒ විදිහටම තියෙනවා. මොකද දැන් තාත්ත නැතිලා දැන් මම ගීත ගායනා කරනවා මම ගීත ගායනා කරන්න ගියාමත් මගෙනුත් ඔය ගීතයට මම උල්ලා. ඒ ගීතේ ඒ විදිහට දැන් අවුරුදු 60 ශාදාන තිස්සේ එකම විදියට ජනප්‍රියත්වය තාමත් තියෙනවා. අපි කැමති දැනගන්න තරංගට තාත්තා දීපු හොඳම අවවාදය මොකද? තාත්තා දීපු අවවාද ඔක්කොම හොඳයි තමයි. ඉතින් තාත්තා යන දෙසම කියලා දෙන්නේ හොඳ විදිහට ජීවත් වෙන්න අනුන්ට කරදර නොවේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න කියලා. ඒක තමයි ඉතින් මේකේ ඔක්කොම දෙය. අවවාදයක් නරක වෙන්න බෑනේ නේද? නරක වෙන්න බෑනේ අවවාදයක්. ඉතින් ඒ කියපු දේ හැමදේම තියෙනවා. ඒක ඇතු. ඒ වගේම අපි දැනගන්න කැමති තරංගට තාත්තා ගැන තියෙන හොඳම මතකය. තාත්තා ගැන මේ තාත්තා ගැනයි අම්මා ගැනයි නරක මතක නෑ. ඔක්කොම තියෙන හොඳ මතක තමයි. මොකද මේ ඒ දෙන්නගේ හොඳම තමයි මම දැකලා තියෙන අඩු ගානේ. ඒ දෙන්නවක්වත් මේ නිකන් නරට වචනයක් කතා කරගන්නව මම දැකලා නෑ. ඒක නිසා මේ එක හොඳ මතක තමයි තියෙන්නේ. නරක මතකයක් තාත්තා ගැන. යන බේම ඉතින් හොඳින් තරම්ම ආදරෙන් ජීවත් වෙච්ච තාත්තා කෙනෙක්. ඔව් ඒක ඕගොල්ලෝ තමයි දානවා. නිහල් නෙල්සන් වේදිකාවේ ඉන්න කාලේ තරංග නෙල්සන් කියලා කෙනෙක් ප්‍රේක්ෂකයෝ දැනගෙන හිටියේ නෑ. තරංගගේ වේදිකා ගමනේ කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් ඒක මෙහෙමනේ. කාලෙල්සන් කියන්නේ මෙහාලස. ආයෙත් ඒක දෙකක් නෑ තා. එයා ඉඳද්දි අපිට වෙල කරන්න දෙයක් නෑ. එයා කරන්න ඕන දේ ඒක එයා හරියටම කරා. ඒ කියන්නේ අප පටන් ගත්ත දවස් ඉඳලා අන්තිමට ගීත ගායනා කරන දවස් වෙනකම් මේ කරන දේ ආයි හරියටම කරා කිසිම අඩුපාඩුවක් නැතුව. ඊට පස්සේ තරංග නෙල්සන් ගීත ගායනා කරන්න ගන්නේ තාත්තට උගන්වන දේ මියුසික්. ඉතින් මට කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන්, ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. ඒ ඔක්කොම උගන්වලා තියෙන්නේ. ඒ කාලේ තාත්තා ඉන්න කාලේ කවුරු හරි ඇහුවා තාත්තගේ පුතා තින්ද කියන්න අපි කියලා එයා කියන්නේ හොඳටම එයා කරන්න ඕන කාලේ ඒ දේ කරේ උගන්වලා තියෙන්නේ කියලා. මට හිතුණා කරන්න ඕන කාලේ මේක තමයි කියලා. මම ඒක ඉක්මන් වෙන්න හේතුවක් තමයි නිහල් කිනිදෙර සූර්යල් තහ අපේ අන්ත පඩිප්පිලි තායි වගේම බාරකී ජීර්දන්. ඉතින් ඔය තුන් දෙනා තාත්තගේ තියුණුවල් එකෙන් පස්සේ ඇවිල්ලා මට කිව්වා මල්ලි ෆරක්කු කරන්න නැතුව අපි පටන් ගමු නේද කියලා. මේපම ඇදලා හිටියා ටිකක් කාල. ඉන්නකොට රොටි අධ්‍යාක්ෂ වුණාට ඉතින් ගායනෙක් ටුව ගායන කරන පිළිදෙස්. එයාත් ටුවා මේ දැන් එදා ඔවුරු සම මාවන කිවුන්රල් එකට මම එදත් ටුවා නැතෙන්ද කතාවක් තාත්තගේ තින්දුවක් තියෙනවා මම මාමල දාත් ලෝන් කොතේ ගිලියන්න එපා නන්නා දුන නාහන ජින්ගී ගෑ එපා. ඉතින් තාත්තා හොඳටම මෙන්න කටහඬ මගේනේ. ඉතින් ඒ ඉදිරියේදී ඒකෙන් ගීත ගායනා වෙයි කියලා. ඒක නිසා කියන්න කියලා කිව්වා. එතකොට නේද නෑ කියන්න ඕනේ එහෙනම් දැන් කියලා. ඒ එහෙනම් තමයි ඒක පටන් ගත්තේ. අපි දන්නවා මේ හැම ගායකෙක්ම අනුකරණය කරන එක ඒ කාලේ ඉඳන් වෙච්ච දෙයක්. අපි අහලා තියෙන වගේම නිහල් නෙල්සන් මහත්මයා කියනවා තමන් අනුකරණය කරන අය ගැන කිව්වා වගේ අය ගොඩක් වැඩි වුණාම අගේ වැඩි වෙන්නේ මගේ කියලා. ඔව් ඒ කිව්වේ මෙහෙමයි. වගේලා වැඩි වෙන තරමට අගේ මගේ කියලා. දැන් ඒක ඉතින් මටත් කවුරු හරි කියන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ මොකද එයා මගේනේ. ඒකෝද ඉතින් අගේ වැඩි වෙන්න තමයි ඕනේ ආයි. මේ කාලේ රැල්ලක් තියෙනවා ගීත කවර් කරන්නේ. ඒ වගේම AI විදියට හදන්නේ. තරංග මොකද මේ ගැන හිතන්නේ?
ඔව් කවර්ස් කියන්නේ මෙහෙමයි දැන් රීමේක් කරන එක කවර් කරන එක දෙකක් කවර් වලින් සමහර වෙලාවට මෙහෙම වෙනවා ඒ කියන්නේ සමහර වෙලාවට දැන් මම කියන දෙයක් ඒක සමහර වෙලාවට කාවඩි බයිල වගේ සින්දු කරුණාසුවඳ වගේ කියනවා කරුණාසුවඳ වගේ සින්දු කාවඩි බයිල වගේ කියන සීසෙම කවර් කරන එකකුත් තියෙනවා views ගන්න කීපෙත් එතකොට ඒ ගීත කරපු අයටත් අපහාසයක් ඒක ගීත අහන අයටත් අමාරුවක් මේ වගේ කතන්දරත් තියෙනවා මේ වගේ දැන් AI ඇවිල්ලා තියෙනවා ඒවත් එක එක කාලවලට ඔය එක එක දේවල් එනවා ඉතින් ඇවිල්ලා හොඳ දේ තියෙනවා අනිත් දේ නැති වෙනවා ඔය තාත්තම කියන දේක් තමයි ඕක එහෙම තමයි රැල්ල හැමතිස්සම එනවා රැල්ල ඇවිල්ලා හැමතිස්සම වැල්ල හොදගෙන යන එක තමයි කරන්නේ වැල්ල ඉක්ුණේ තියෙනවා රැල්ල ඇවිල්ලා වැල්ල හොදගෙන ඒවා ගිහලා මුහුදට දානවා ඉතින් මුහුදේ බර වැඩි වෙච්ච එක මම ඉතින් ආයි ඔක්කොම ඒ ඇවිල්ලා එළියට දාලා ඔක්කොම හොදගෙන යනවා ඉතින් ඒක එහෙම තමයි රැලි එනවා ඉතින් ඒක නවත්තන්න බෑ කාටවත් ඒ ඇවිල්ලා හොඳ දේ පවතිනවා අනිත් දේ ඉතින් නැති වෙලා යනවා රැලියනවා රැලි යනවා හැබැයි හොඳ දේ ඉතුරු හොඳ දේ ඉතුරු නැති ඒක නේ තියෙන්නේ ඊවයිම නේ කවසුත් කරන්නේ ඔක්කොම කරන්නේ තියෙන දේවල් වලින් නැතිම දේවල් වලින් කරන්නේ මේකේ හොඳ ඒක ලෝක ස්වභාවයි නිහාල් නෙල්සන් කියන්නේ ලංකාවේ ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුලම ගායකයෙක්. අපි අහලා තියෙන විදිහට ප්‍රසංග 16කට වගේ එක දවස් සහභාගී වෙලා තියෙනවා. අපි දන්නවා දැන් තරංගත් බොහොම කාර්ය බහුලයි. තරංග කොහොමද ප්‍රසංග වේදිකාවල් මේ දවස්? ඔය තාත්තලායි කාලේ මෙහෙමයි ඒ කාලේ මම හිතන්නේ 10ක් හෝ 14ක් ඒ ඉතර පෑහෙන සංගීත සංදර්ශන තියෙනවා ඔය මේන් රෝඩ් එකේ වුණත් නේ ඉතර මොරටුවෙම කොච්චර තියෙනවා ඒ වගේ ඒ කාලේ තිබිලා තියෙනවා මේ කොළඹ ඒ කියන්නේ ඔය පළවෙනි හරත්වේදී දෙවෙනි හරත්වේදී ඒ වගේ ඒ තැන්වල පේන දුර තිබිලා තියෙනවා සෝ එන්න දැන් වගේ ලෙකින් එක ෆේඩ් කාලා එහෙම නෙන්නේ සියන්නේ අර සමහරවිට තකරන් ඉබ්බේ නැත්තම් පොල්කේ පැන්සේ දී වගේ කවුන්ටුත් එහෙම ලොකුවට දැහන්නේ සාමාන්‍ය තීන්දුව ප්‍රමාණයකට දැහෙන ඒතකොට ළඟ තිබිලා තියෙනවා මම හිතන්නේ 14ක් වෙන්න ඕන. අපි 14ම තාත්ත බිම්බු කියලා සේනවා. ඔය එළි වෙන මොකද ඒ දාත්තල එළි වෙනකන් යනවත් එක්කනේ. දැන් 7 විතර පටන් ගත්තාම ආයේ පාන්දර නෙමෙයි උදේ 7 8 වෙනකොනුත් සංගීත සංදර්ශන යනවා. එතකොට ඒක වැඩේ කරන්න පුළුවන්. දැන් එහෙම බෑ. දැන් ඒ වැඩේ කරන්න බෑ. දැන් සමහර වෙලාවට මේ 10 මාර 11 වල සමාප්ත වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ඉතින් සමහර කාලවලදී දෙනවා කරන්නේ. එතකොට ඒ වගේ කරන්න බෑ. එතකොට ඉතින් දීපේකට තමයි සම්බන්ධ ඒකට තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දන්නවා නිහාල් නෙල්සන් මහත්මයා ජීවත් වෙලා ඉන්න කාලේ මේ ගමේ මොරටුවේ මිනිස්සුත් එක්ක බොහොම ලෙන්ගතුව සුවදව කටයුතු කරා. මම දැක්ක තරංගත් පහුගිය දවස්වල ගමේ අයත් එක්ක එකතු වෙලා දන්සල් දෙනවා. ගමේ අයත් එක්ක බොහොම සුන්දරව ගත කරනවා. ඔබට තාත්තෙන් ලැබිච්ච දේ. ඔව් නෑ මම නෙවෙයි දන්සල් නම් දුන්නේ ගමේ මිනිස්සු. ඉතින් එහෙම කරනකොට ඒගොල්ලෝ මට ආරාධනා කරනවා ඉතින් ඒ ඉන්නේ උල්ලේ ඕපන් කරන්න කියලා. මොකද මේ සාත්තර තිබ්බ ආදරේ ඒක මටත් තියෙනවා. ඉතින් ගමේ මිනිස්සු කොච්චර ආදරේද කියනවා නම් දකින්න දෙන්නේ මෙතන එනකොට මේ පාර පින්මිට පටුමක කියලා තිබ්බේ. ඒක නිහාල් නෙල්සන් මාවත කියලා නම් සරා මුරුඩු නගර සභාවට දානවා. ඉතින් ඒ මොනවා කරත් ගමේ මිනිස්සු කවුරුහරි එක්කෙනෙක් හරි අල්ට්‍රෝම ඇති නම් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් කවුරුත් අකමැති වුණේ නැහැ. ඒගොල්ලෝ හැමෝම ඇහුවේ ඇයි නෙත්තර කල්නවා. ඒතලේ මොකද කවුරු හරි අපේ දී ඇහුවමත් අපි ගන්න නිහාල් නෙල්සන්ලා ගෙවල් පාර නැත්තම් නිහාල් නෙල්සන්ලා ගෙට මෙන්න මේ හරි මෙහෙම නැත්නම් එතනට ඇවිල්ලා කෝල් එකක් කියන්න. එහෙම කියලා. තාත්තා කොහොමද ඉතින් මිනිස්සුත් එක්ක එකතු වෙයි සුහදයි ඕනෙලා කොගොල්ලොත් එක්කලා කිව්වා හන්දි වෙලා එහෙම වුණත් මිනිස්සුත් එක්ක කතා වෙන්න බහැලා අඳුරන ඕන කෙනෙක්ව ඒ කියන්නේ ගායකයා හැටියට නෙවෙයි ඒ කාලේ ඉක්කොල් යන කාලේ ඉඳලා දැකපුවා වුණත් පාර දැක්කොත් එයා බහැලා කතා කරනවා ඒ තේරෙමයි. මේ පුරුදු තමයි අපිටත් පෙරෙලා තියෙන්නේ. මොන ටිප් එක කියන්න බෑ නේද? තාත් එක නේද ටිප් එකේ දොහ දෙන්න ඔකට බෑ අපිට ආදරේ අපිට මිනිස්සුන්ට ආදරේ. ඔව් නිහාල් නෙල්සන් මාවත නම් කරනකොට මේ ගමේ අය දිල්ලිම වගේම මොරටු මහනගර සභාවේ පක්ෂ විපක්ෂ හැමෝම ඔව් එකදතාවයෙන් තමයි නම් කරේ කියලා. ඔව් ඒ කියන්නේ කවුරුත් විරුද්ධ වුණේ මට විරුද්ධ වෙන්න නැතුව වැඩක් කරාම මම දන්නේ. පක්ෂ විපක්ෂ කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ඒක මතකයි ඒගොල්ලෝ ඒ දේ සම්පූර්ණ කරා. ඉතින් හැමෝම ආවා. නේද? ඒ හැමෝම එකට වෙලා ගමේ මිනිස්සුත් එක්ක ඔය මේ කලාකංගන් දෙකපණ කුච්චකතු වෙලා අපි හැමෝම එකතු වෙලා ඒ වැඩේ කරා. තාත්තා ජීවත් වෙලා ඉඳින්දි ගොඩක් වෙලාවට ඒක වෙන්නේ කියුම්ගුණ අතර නැති වුණාම නේ කරන්නේ. එතකොට ඉතින් වැඩකුත් නැහැ නැත්තර නේ මේ මොනස දන්නෙත් නැහැ. ඒක මේක ඉඳද්දී දෙතර ඒකට ඇහෙන වටේම ඒ වගේ දේවල් ගොඩක් සාත්තර එහෙම ජීවත් වෙලා ඉඳද්දී හම් වෙලා දේව. මිනිසුන්ගේ ආදරේ ගෞරවය නිතතින් හම්බුණු ආදරණීය කලාකරුවා නිහාල් නෙල්සන්. අද ඔහුගේ පුතා තරංග නෙල්සනුත් ජනතාවගේ කීර්තියත් එක්ක ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්නවා. ඉතින් තරංගගෙන් සමුගන්න වෙලාවේ
අපි තරගෙන් ඉල්ලායම තවත් ආදරණය වෙල්ලිකෑ ඉන්න ඕ ඉතිකල කියන්නොද මෙයාව දන්නේ බොබි රුවම හැමෝම දන්න ඒ දින ෂන්න අයි නිස්ට මොරටුව කියලා එලතන් වැඩි කරන මත් බලනවා එක දන්න ඇති දේවල් ගොඩක් දැනගන්න පුළ මොරතෝ ගැන විස්තර වේක දැහෙන ඇතිනවා ඒකත් එක්ක මෙහන කියන්නම් මේ තාත්තා අම්මටක පින්රෝ කියලා පෙහන් කර කරමු ඔරු පදින්න පාල ගඟට එන්න යන්න මාලි මංබොරු කරන්න නෑනෙ ඔබට ඇත්තයි මගේ මාලේ සරුදියක රස බලන්න කාලෙළඟයි මාලි පෙරුරත්තරන් වගේ අපේ ආදරේ මාලි මාප්‍රිය මාලි මාලබි මාලි ආදර මාලි මගේම මාලේ